හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි කවුරුත් දන්නවනේ පාටි එකදී හරි නිකන් සෙල්ලම් කර කර ඉද්දි හරි එකපාරටම අපිව ගැස්සිලා යන සද්දයක් තියෙනවා. අන්න ඒ බැලුනියක් පුපුරන සද්දේ පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි අපි අද කතා කරන්න යන්නේ. බලමු මේක ඇතුලේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. මේක තමයි අපේ අද දවසේ තියෙන ලොකුම ප්‍රශ්නය. පුංචි බැලුනකින් කොහොමද මෙච්චර ලොකු සද්දයක් එන්නේ? මේක නිකම් සද්දයක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන පොඩි විද්‍යාත්මක අභිරහසක්. අපි එකතු වෙලා බලමුද ඒ අභිරහස විසඳන්න? හොඳයි. ඕනෑම අභිරහසක් විසඳන්න නම් හෝඩුවවන්න ඕනනේ. අපේ පළවෙනි හෝඩුවාව හැංගිලා තියෙන්නේ බැලුනේ ඇතුළමයි. ඒක ඇතුළේ තියෙන්නේ හිතනවට වඩා වෙනස්ම ලෝකයක්. අපි බලමු ඒ ගැන. හරියටම හරි. මෙන්න අපේ කතාවේ ප්‍රධාන චරිතය. බැලුනේ කියන්නේ ඇත්තටම ඇදෙන සුළු මල්ලක් වගේනේ. අපි ඒක ඇතුලේ වාතය ගොඩක් හිර කරලා තියෙනවා. ඉතින් මේ වායු අංශු නිකම් ඉන්නේ නෑ. ඒවා හැම තිස්සෙම එහාට මෙහාට වේගෙන් දුවනවා. දැන් තමයි අපි වැදගත්ම හරියට එන්නේ. හිතන්නකෝ මේ වාතය පුරවපු බැලුනේට අපි පොඩි පහරක් දුන්නොත් එහෙම නැත්නම් ඒක බිම වැටුනොත් මොකද්ද වෙන්නේ? ඒ වගේ පොඩි දෙයකින් කොහමද අර ලොකු පිපිරීම ඇති වෙන්නේ? දැන් බලන්න මේ දාම ප්‍රතික්‍රියාව දිහා. මුලින්ම බැලුනේට පිටින් බලයක් වදිනවා. ඒ වැදුන ගමන් ඇතුලේ හිටපු වායු අංශු ටික කලබල වෙලා හරිම වේගෙන් ගිහින් බැලුනේ ඇතුල් පැත්තේ හැමතැනම වදින්න ගන්නවා. මේ නිසා තත්පර ගානකින් ඇතුලේ පීඩනය හිතාගන්න බැරි තරම් වැඩි වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? බැලුනේ රබර් එකට මේ පීඩනය දරා ගන්න බැරිව පෙන් ගාලා පුපුරලා එනවා. ඉතින් මෙතන තියෙන වැදගත්මම කාරණේ තමයි මේක. මේ හැමදේම වෙන්නේ හරිම වේගෙන් එකපාරටම. පීඩනය ඇති වෙන ඒ හදිසි වෙනස තමයි මේ හැම දෙයකටම මුල. හිතන්නකෝ හිමින් හුලං ටිකක් එළියට ගියා නම් ඕම සද්දයක් එන්නේ නැහනේ. ඒත් මේක එකපාරටම සිද්ධ වෙන නිසා තමයි අර ලොකු සද්දය ඇහෙන්නේ. එහෙනම් අපි අපේ කතාවේ දුෂ්ටයාව අඳුනගත්තා. ඒ තමයි අධික පීඩනය. සරලවම කිව්වොත් බැලුනේ ඇතුළේ හිර වෙලා තිබුණු වාතය හදිසියෙම ඇති කරන අධික බලයක්. ඒ බලය බැලුනේ බිත්තිවලට දරා ගන්න බැරි තරම් ප්‍රබලයි. එහෙනම් අපේ අභිරහස විසඳුණා. බැලුනියක් පුපුරද්දි ඇහෙන අර බෑන් සද්ද කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. බැලුනේ ඇතුලේ තිබුණු අධික පීඩනය එකපාරටම නිදහස් වෙද්දී ඇතිවෙන ශබ්ද තරංගයක් විතරයි. ඒ කියන්නේ මේක වේගවත් පීඩන වෙනසක ප්‍රතිඵලයක්. හරිම සරලයි වගේ නේද දැන්? ඉතින් බැලුනේ එක රහස නම් අපි විසඳුවා. ඒත් මේ විද්‍යාත්මක සංකල්පයේ තවත් කොහෙද හම්බ වෙයිද? පීඩනය නිසා එකපාරටම සිද්ධ වෙන මේ වගේ පිපිරීම් අපේ එදිනදා ජීවිතේ තවත් මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක තවත් අලුත් විද්‍යාත්මක සොයා ගැනීම් වලට හොඳ පටන් ගැනීමක් වෙන්න පුළුවන්.